සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. කාලෙකින් වීඩියෝ එකක් ගේන්නේ. ඉතින් වැඩි කතාවක් නැහැ. ඔයාලා අලුතෙන් set වෙන කෙනෙක් නම් subscribe කරලා වීඩියෝ එකට like එකක් දාන්න. බොහෝ විට මේක YouTube එකෙන් restrike කරයිද දන්නේ නැහැ. බලමු අපි බලමු. ඔයාලා ඉක්මනට මේක බලන්න, කට්ටියට share කරන්න, like කරන්න. තේරෙන්නේ නැත්නම් තියෙනවා නම් comment කරන්න. මම අනිවාර්යෙන් ඔයාලට reply කරනවා. හරි. එහෙනම් අපි යමු වීඩියෝ එකට. හරි. මම ඔයාලට මුලින්ම කියලා ඉන්නම්කෝ මේකේ විස්තරේ. හරිද? මේක හැක් එකක් නෙමෙයි. හරිද? මේක රැට් එකක්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් මේක ඔයාලගේ වික්ටිම් ඉන්න කෙනා ඔයාලට හැක්. දැන් හරි මං හැක් කියලාම කියන්නම්. හරිද? ඔයාලට හැක් කරන්න ඕන කෙනා ඉන්නේ. ඔයාලා උදාහරණයක් විදිහට කවුරුහරි හිතා ගන්න. හරිද? අන්න එයාගේ WhatsApp එක ගන්න ඔයාලා මුලින්ම කරන්න ඕනේ දැන් මේ Android version කියලා app එක sorry Telegram version කියලා app එකක් තියෙනවා. අන්න ඒක අරගෙන ඔයාලගේ මේ හැක් කරන්න ඕනේ පුද්ගලයාට දාන්න ඕනේ. හරිද? ඒක දැම්මට පස්සේ එයාගේ WhatsApp එකේ තියෙන නම එතකොට මැසේජ් ගිහිලා තියෙන වෙලාව ඒ ටික බලා ගන්න පුළුවන්. හරිද? දැන් සාමාන්‍ය අපි කාගේ හරි එකක් ගත්තට පස්සේ ලින්ක් ඩිවයිස් වල පෙන්නනනේ අපේ ඇක්ටිව් ටයිම් එක ලොග් වෙලා ඉන්නේ අරගයි මේක ඔක්කොම. මේකේදී එහෙම නැහැ. හරිද? මේකේදී අපිට පුළුවන් එයාගේ chat එක සම්පූර්ණ බලන්න. දැන් අපි ඔය සාමාන්‍ය ස්ක්‍රීන් රෙකෝඩ් දානවා නේද? ස්ක්‍රීන් රෙකෝඩ් එකේදී අපිට ඔය පේන්නේ. අන්න ඒ වගේ එයාගේ සම්පූර්ණ ස්ක්‍රීන් එකත් ඒ ස්ක්‍රීන් රෙකෝඩ් එක වගේ තමයි. හරිද? හැබැයි අපිට එන්නේ MP4 එකක් විදිහට නෙමෙයි ටෙක්ස්ට් එකක් විදිහට. ඒ කියන්නේ එයාගේ සම්පූර්ණ ස්ක්‍රීන් එකේ තියෙන chat එකේ ටෙක්ස්ට් ටික අපිට send වෙනවා. හරිද? අපිට Telegram එකට send වෙනවා. මේකෙදී ඔයාලට ඕන app ටික තමයි empty manager ඕනේ. empty manager කියන්නේ මෙන්න මේක. හරිද? මේක Play Store එකේ නෑ Chrome එකෙන් ඔයාලා මොකක් හරි browser එකකින් ගන්න. හරිද? ඊට පස්සේ මම ඔයාලට මේ app එකේ link එක දෙන්න. يعني මේ hack කරන ෆයිල් එක දෙන්න. ඒක ඔයාලා empty manager වල extract කරගන්නවා. හරිද? extract කරගත්තට පස්සේ ඔයාලට තියෙනවා මෙන්න මේ වගේ app එකක්. මෙන්න මේක ඔයාලා open කරගන්න. හරිද? open කරගත්තට පස්සේ ඔයාලා මේක තමයි ඔයාලගේ hack කරන්න ඕන කෙනාට දාන්න ඕනේ. හරිද? ඒක දාලා ඉවරලා ඔයාලට පොඩි guide එකක් දෙන්න මම guide කරනවා. ඔයාලා විදියට setup කරගන්න. හරිද? මුලින්ම යන්න ඕනේ view එකට. හරිද? view එකට ගිහිල්ලා මම මේක tag ගාලා සාමාන්‍ය ඔයාලට තේරෙන විදියට කරගෙන යන්නම්. මොකද නැත්නම් duration එක වැඩි වෙනවනේ වීඩියෝ එකේ. ඔයාලා මුලින්ම classes for text එකට යන්න ඕනේ. හරිද? ඊට පස්සේ මේ text editor plus එකට යන්න ඕනේ. ඊට පස්සේ මෙතන හතරවෙනි එකට ටික එක දාගෙන මෙතනින් okay දෙන්න. හරිද? ඊට පස්සේ මෙතනින් com එකට යන්න. හරිද? ඊට පස්සේ මේ පල්ලෙයම තියෙන my accessibility service message send කියලා අන්න ඒකට යන්න. ඒකට ගියාට පස්සේ මෙතන 80 වෙනි rule. හරිද? මෙතන 80 වෙනි rule. මේ 80 වෙනි rule තියෙනවා enter your telegram bot token කියලා. හරිද? අන්න ඒක මොකා ගන්න. හරිද? ගානට මගා ගන්න. හරිද? හරි. ඊට පස්සේ ඔයාලා යන්න ඕන Telegram එකට. හරිද? Telegram එකට ගිහිල්ලා ඔයාලා ගන්න ඕනේ මේ bot father. හරිද? මේ bot father අරගෙන මම මෙතන chat එක ක්ලියර් කරන්නම් ඔයාලට තේරෙන විදිහටම කියලා දෙන්න. හරි අපි මේ තප්පර ගානෙමු. හරි. සම්පූර්ණ ඔයාලට එන්නේ මෙහෙම. හරිද? ඔයාලා කලින් bot father use කරලා නැත්නම් මේ විදිහට තමයි එන්නේ. ඔයාලා start එකක් දෙන්න. හරිද? start එකක් දීලා මෙතන new bot කියලා තියෙන්නේ. අන්න ඒක දෙන්න. ඒක දීලා ඔයාලගේ දැන් මෙතන තියෙන bot father කියලා ආන් ඒ වගේ chat screen එකට එන්න ඕන නම දෙන්න. හරිද? මෙතන bot father කියලා තියෙන්නේ. අන්න ඒ වගේ. හරිද? දැන් මම මෙතනට දෙනවා සහන් WA hackrat කියලා. හරිද? sorry hackrat. හරිද? ඊට පස්සේ මම මේක send කරගන්නවා. ඊට පස්සේ කියනවා හරි good. හරිද? ඊට පස්සේ ඔයාලා link එකක් හදන්න ඕනේ. link එක හදන්නේ මොකක් හරි message එකක් දාලා මම මෙතන සහන් නෑ bot කියලා අපි අන්තිමට දාන්න ඕනේ. සහන් hack 5000 ඕම දාලා අනිවාර්යෙන් ඔයාලා අන්තිමට bot කියලා දාන්න ඕනේ. හරිද? bot කියලා දාන්නම ඕනේ. දැන් මම කියන්නේ මෙතනත් කියන අනිවාර්යෙන් bot කියලා දාන්න කියලා මේ. දැන් මම bot කියලා දානවා. හරිද? ඊට පස්සේ හරි. ඔයාලා මේ මැසේජ් එකේ මේ දෙවෙනි පැරග්‍රාෆ් එක තියෙන්නේ. දෙවෙනි පැරග්‍රාෆ් එක දෙවෙනි රූල වගේ ටච් කරන්න. හරිද? එතකොට මේ highlight වෙනවා පේනවද? ඒ highlight වෙන්නේ අර කියපු Telegram bot token එක. හරිද? ඒ token එක ඔයාලා මෙන්න මෙතෙන්ට හරියටම paste කරන්න. හරිද? මේ උඩු කොමා දෙක මැද්දට හරියටම paste කරන්න. paste කරලා save කරගන්න. හරිද? save කරලා ඔයාලා ආයෙත් යන්න ඕනේ Telegram එකට. හරිද? Telegram එකට ගිහිල්ලා මෙතන search bar එකේ ගහන්න chat ID bot කියලා. හරිද? ඕන ගොඩක් chat ID bot ලා එතන කැමති එක්කෙනාට ගිහිල්ලා start එකක් දෙන්න. මේ වගේ මෙතන බටන් එකක් ඒක start දෙන්න. හරිද? ඊට පස්සේ එනවා මෙතන ඔයාලගේ නම දාලා ඉවරලා මේ your chat ID කියලා. මෙන්න මේක තමයි chat ID. හරිද? ඒක එකපාරට ක්ලික් කරපුවම copy වෙනවා. ඔයාලා අන්න ඒක මේ තියෙන මෙතන මේ enter your Telegram chat ID කියලා අන්න එතෙන්ට දාන්න ඕනේ. හරිද? මේක ගන්නට මකලා
අරක හරියට මේ මෙතන පේස්ට් කරා. හරිද? ඔන්න ගානට පේස්ට් කරා. ඊට පස්සේ මෙතන සේව් එක දෙන්න. ඊට පස්සේ එකපාරක් බෑක් වෙන්න. හරිද? තව පාරක්. මෙතන සේව් and exit දෙන්න. හරිද? ඊට පස්සේ මෙතන අනිවාර්යෙන් auto sign කියන එක ටික් එක දාලා මෙතන okay දෙන්න. හරිද? ඊට පස්සේ මෙතන close දෙන්න. දැන් හරි. දැන් ගානට setup වෙලා තියෙන. හරිද? දැන් මේක ඔයාලා install කරගන්න ඕනේ. හරිද? මෙතන install දෙන්න. මේක මතක ඇතුව ඔයාලා install කරන්න ඕනේ මේ ඔයාලා ටාගට් කරන පුද්ගලයාට. හරිද? ඔයාලා මුලින්ම ඕනනම් මේක පොඩි ටෙස්ට් එකක් විදිහට ඔයාලා install කරලා බලන්න පුළුවන්. මේ ඊට පස්සේ ඔයාලගේ victim එකට මේක දාන්න. හරිද? ඒක ඉතින් පොඩ්ඩක් ඉතින් යාගේ ෆෝන් එක ඕනේ ඉතින් නැතෝ බෑ. හරි ඊට පස්සේ install anyway. හරිද? install anyway දුන්නාම හරි app installed. හරිද? සමහර වෙලාවට මෙතනට මේ accept decline කියලා එකක් එතන decline දෙන්න. හරිද? ඒ කියන්නේ virus guard එක detect වෙන්නේ නැති වෙන්න ඔයාලා decline දෙන්න. දැන් ඔයාලා යන්න ඕනේ ඔයාලගේ ෆෝන් එකේ settings වලට. හරිද? මෙන්න මෙහෙම ඔයාලගේ ෆෝන් එකේ settings වලට ගිහිල්ලා මේක සමහරක් වෙලාවට මේ ෆෝන් එකේ වර්ගෙන් වර්ගයට තියෙන තැන වෙනස් වෙන්න පුළුවන්. හරිද? මම කියන්න සාමාන්‍යයෙන් default වදින නම් ටික. ඔයාලා යන්න ඕනේ ඔයාලගේ ෆෝන් එකේ accessibility වල. හරිද? accessibility නැත්නම් search bar එකට ගිහලා accessibility කියලා ගහපන්. accessibility කියලා ගහලා ඵලයන්. හරිද? මෙතන accessibility ගිහිල්ලා ඊට පස්සේ මගේ ගැන දැන් මෙතන තියෙන installed apps කියලා. හරිද? ඒක ඇතුලේ මේ තියෙන Android City navigation කියලා. මේ කියන මේ අර restricted off මේ වැදිලා නිසා මේක off වෙලා තියෙන කියලා. අපි ඒක enable කරන්න ඕනේ. ඔයාලා යන්න ඕනේ apps වලට. හරිද? ඔයාලා ෆෝන් එකේ සමහරට apps application වගේ එකකින් ඇති. දැන් මගේ ගණන් apps කියලා තියෙන. හරිද? කොයි apps කොයි බම් මේක. අමිති මේකට ගිහිල්ලා. හරිද? මේ තියෙන Android City navigation කියලා. අන්න ඒකට ගිහිල්ලා notification off කළම තියෙන. හරිද? ඒක on කරන්න යන්න එපා. හරි මේ මම මෙතන වීඩියෝ එක පොඩ්ඩක් පෝස්ට් කරා. හරිද? ඔයාලා දකින්න නැති මම මේක පෝස්ට් කරා. මට මුලින්ම මේක හොයාගන්න බැරි වුණා. දැන් සාමාන්‍යයෙන් මේ restrict on කරන්නේ මෙතන .3 ඔබලා මෙන්න මෙතනින්. හරිද? මේක show වුන්නේ නැහැ. හරිද? මේක පෙන්ලා තිබ්බේ නැහැ මේ .3. ඒක .3 පෙන්වන්නේ අතන අර මේ ආයෙත් මම එතෙන්ට යන්නම්කෝ. මෙතන accessibility වල ගිහිල්ලා මගේ install එකට ඊට පස්සේ මෙන්න මෙතන පොඩ්ඩක් ක්ලික් කරාම ඕකේ එකක් එනවා. close එකක් එනවා. හරිද? අන්න ඒ close එක දෙන්න. ඒ close එක දුන්නාට පස්සේ මේ apps වලට අර උඩ .3 එනවා. හරිද? ඒ .3ට ගිහිල්ලා මෙතන all restricted settings දෙන්න. හරිද? ඊට පස්සේ මෙතෙන්ට මේ ඔයාලගේ fingerprint හරි pattern හරි මොකක් හරි එක දෙන්න. හරිද? හරි. මං confirm කරා. හරිද? face id එකෙන් confirm කරා. ඊට පස්සේ දැන් අතනට ආයෙත් යන්න ඕනවලා accessibility වලට. හරිද? accessibility වලට ගිහිල්ලා මෙතෙන් installer වලට යන්න. installer වලට ගිහිල්ලා මේ තියෙන Android setting navigation කියලා අන්න ඒකට ගිහිල්ලා මේ ටිකට ටික් එක දාගන්න. හරිද? උඩ එකට දැම්මත් ඇති Android setting shortcut මේක මම හිතන්නේ දැම්මම මේ lock screen එකට sorry home screen එකට app එකේ shortcut එකක් යයි. ඒ නිසා ඒක දාන්න නැතුව ඉමු. හරිද? සම්පූර්ණ මේක app එක hide කරලා දෙමුකෝ. ඊට පස්සේ හරි ඒක දැන් අපි එඩේ හරි. හරිද? දැන් අපි යන්න ඕනේ අපේ Telegram එකේ හදාගත්ත බොටා ගාවට. අපි යන්කෝ ගාවට. මෙන්න මේක තමයි බොට. හරිද? එතෙන්ට ගිහිල්ලා ස්ටාර්ට් පාරක් දෙනවා. හරිද? දීලා හරි. ඒක දීලා ඉවරලා WhatsApp එකට චුට්ටක් එන්න. හරිද? WhatsApp එකට චුට්ටක් ඇවිල්ලා පොඩ්ඩක් ක්ලෝස් කරන්න. හරිද? ඇවිල්ලා පොඩ්ඩක් ක්ලෝස් කරලා දාන්න. ඊට පස්සේ ආය යන්න මේකට. හරිද? Telegram එකට ගිහිල්ලා හරි. මෙතනින් ඔයාලට තියෙන chat එක බලන්න. හරිද? දැන් මම සාමාන්‍ය example එකක් පෙන්නන්නම්කෝ.
සිව එක එකක් කියලා පෙන්ලා තියෙනවා. හරිද? මේ ටික මතක තියාගන්න. හරිද? මම දැන් මේ පෙන්වන්න යන්නේ. දැන් මේක සේව් කරලා තියෙන පොඩි එකක් සිතුම් කියලා. ඔන් ඕකේ ඌ 5:42කට මට මේ බොටා ඕනේ ඕක එපා කියලා මැසේජ් එකක් දාලා තියෙනවා. හරිද? දැන් අපි කියලා බලමු එහෙම එකක් දාලා තියෙනවා කියලා. බොටා ඕනේ ඕක එපා. මේ ඌ දාලා තියෙනවා 5:42කට දාලා තියෙනවා. හරිද? දැන් තව ප්‍රූෆ් එකක් ගත්තොත් ඔයාලා මෙතන තියෙන කැමති chat එකක් බලා ගන්න. හරිද? කැමති chat එක බලාගෙන WhatsApp එකට යන්න. හරිද? sorry Telegram එකට යන්න. Telegram එකට ගිහලා බලන්න. මෙතන ඔයාලා බලාගත් එකත් එක්කම ඇති. හරි මම මෙතන කොපියක් දාලා මේක ෆුල් එක පෙන්නන්නම්කෝ ඔයාලට. මෙන්න අනිවාර්යෙන් ඒක තියෙනවා. හරිද? දැන් මේක සාමාන්‍යයෙන් 24 hours වැඩ. හරිද? දැන් මම මේකට chat එකට ගිහිල්ලා මම මේක වැඩිපුර පල්ලෙහාට යන්නේ නැහැ. හරිද? මේ ඔයාලට මෙතන පල්ලෙහාට යද්දි ස්ක්‍රීන් එක කැප්චර් වෙනවා. හරිද? ස්ක්‍රීන් එක කැප්චර් වෙලා ඒක ටෙක්ස්ට් එක ඔයාලට මෙතනින් බලා ගන්න පුළුවන්. ඔය එන්නේ මේ තියෙන්නේ. ඔය ඔක්කොම chat එකේ තියෙනවා. හරිද? මෙතන මම ගොඩක් කියන්නේ මේ අන්න ඒ විදිහට බලා ගන්න පුළුවන්. මම දැන් මේ මෙතෙන්ට ගියා නේද? මෙතෙන්ට ගියාට පස්සේ තියෙන ටෙක්ස්ට් එක තමයි මෙන්න මේ ආවේ. හරිද? ඒ විදිහට ස්ක්‍රීන් එක කැප්චර් වෙනවා. හැම එකක්ම කැප්චර් වෙන්නේ නැහැ. ඉස්සරහ හෝම් ස්ක්‍රීන් එක කැප්චර් වෙනවා, WhatsApp එක කැප්චර් වෙනවා. එච්චර තමයි. හරිද? එහෙනම් God bless.